හරි. අපි කලින් වීඩියෝ එකේ බැලුවා කොහොමද අපි තේමිතුරු මූලික සෙටප් කිරීම කරගන්නේ කියලා. ඉතින් ඒ සෙටප් කිරීම කරගන්න එක ඔයාලට අමාරු නම් සප්ලයර්ස්ලා එක ඇඩ් කරගන්න ඉන්න එක අමාරු නම් ඔයාලට අපේ මූලික සෙටප් එක ගෙවලා මූලික සෙටප් කිරීම ඔක්කොම කරගන්න පුළුවන්. එතනින් එහාට ඔයාලට තියෙන්නේ දළු ගණන් ඇඩ් කරගෙන යන්න විතරයි. ඉතින් අපි අද බලමු හරියටම කොහොමද දළු ගණන් ඇඩ් කරගන්නේ සහ ඇඩ් කරගත දළු ගණන් බලාගන්න කියන එක. ඉතින් මේ විදිහට ඔයාලා තේමිතුරු ඇප් එක ඕපන් කරගන්න ඕනේ. හරි. තේමිතුරු ඇප් එක ඕපන් කරගෙන ඔයාලා මෙන්න මේ ඊට තුන ක්ලික් කරලා එකතු කිරීම කියන එකට යන්න. එතන ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් පාර ඇඩ් කරපු එකතු කිරීම දෙක තියෙනවා. ඉතින් මෙහෙම ඇඩ් කරගන්න නම් තව සප්ලයර්ස්ලා කීප දෙනෙක් අපිට ඕනි වෙනවා. අපි තව දෙන්නෙක් විතර ඇඩ් කරගමු දැනට. හරි මම සප්ලයර්ස්ලා දෙන්නෙක් ඇඩ් කරා. දැන් අපි ගිහිල්ලා බලමු එකතු කිරීම වලට. ඉතින් එකතු කිරීම වල අපි ඇඩ් කරපු දළු ගණන් දෙකක් මේ වෙනකොට තියෙනවා. අපිට මීට අමතරව අපි තව දෙන්නෙක්ගේ දළු ගණන් ඇඩ් කරලා බලමු. මේ විදිහට අපිට ඇඩ් නිව් කියලා ක්ලික් කරලා දළු ගණන් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී තව දෙයක් තමයි මන්ට කලින් වීඩියෝ එකක කියන්න අමතක වුණා. අපි රේට් 3කින් එකතු කරනවා නම් දළු ගණන් ඔයාලට මෙන්න මෙතනින් ක්ලික් කරලා settings වලට ගිහිල්ලා විශේෂාංග කියන එකට ගිහිල්ලා T grading කියන එක ඔන් කරගන්න ඕනේ. ඉතින් මේක ඔන් කරාට පස්සේ ඔයාලට දළු එකතු කිරීම වල බලා ගන්න පුළුවන් අලුත් ෆීචර් එකක්. මේ විදිහට ඔයාලට දළු වල ගුණාත්මක භාවය තෝරන්න පුළුවන්. ඉතින් අංක 2ට තමයි සාමාන්‍ය එක. ඉතින් මම ඒකට තියලා දළු කිලෝ 20ක් ඇතුළත් කරනවා. ඉතින් දැන් ඔයාලට පේනවා මම 4 දෙනෙක්ගේ දළු ගණන් එකතු කරලා තියෙනවා. ඉතින් මේ 4 වෙනියට කිලෝ 20ක් දාලා දෙනවා. ඉතින් මම ආයිත් මෙන්න මේ විදිහට ගිහිල්ලා අද දවසට 4 වෙනියට තව කිලෝ 10ක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. මෙන්න මේ වගේ මෙහෙයුම සාර්ථකයි කියලා වැටෙනවා. ඉතින් ඒක අපි හදලා තියෙන්නේ වරදිනවට. ඉතින් එකම දවසේ එකම වර්ගයෙන් එකම සමාජිකයට දළු ගණන් එකතු කරන්න බෑ. හැබැයි මම මේ විදිහට ගිහිල්ලා 4 ගහලා මේ අංක 1න් මේ දළු කිලෝ 10 දාන්න හැදුවොත් ඒක එකතු වෙනවා. එතකොට ඔයාලට මෙතන පැහැදිලිව බලා ගන්න පුළුවන් අද දවසේ අංක 2න් කිලෝ 60ක් එකතු කරලා තියෙනවා. අංක 1න් කිලෝ 10ක් එකතු කරලා තියෙනවා. මුළු අපි එකතු කිරීම 5ක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි දළු එකතු කිරීම සිද්ධ කරන්නේ. ඉතින් අපි බලමු දැන් අද දවසට නැතුව අපි වෙන දවසකට දළු එකතු කරනවා නම් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මුලින්ම හොඳ පුරුද්දක් විදිහට අපි මේ මෙන්න මෙතන තියෙනවා අපේ ෆිල්ටර් එක. ඒ ෆිල්ටර් එක අදාළ දළු එකතු කරන දිනේට සෙට් කරලා තියෙන එක ඇත්තටම ඔයාලට වැරදීම අවම කරන්න ගොඩක් උදව් වෙයි. ඉතින් අපි බලමු මෙතන මේක ක්ලික් කරාම ටුඩේ කියන එක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. මම කලින් ප්‍රීසෙට් කරපු ෆිල්ටර්ස් කීපයක් තියෙනවා. last day, last 7 day, this month, last month, this year, all time කියලා. ඉතින් last day කියන්නේ අපි ඊයේ දවස. එතකොට මේ last day කියන එක ක්ලික් කරත් ඔයාලට ඊයේ දවසේ දළු එකතු කිරීම බලා ගන්න පුළුවන්. ඉතින් ඊයේ දවසේ කිසිම දළු එකතු කිරීමක් වෙලා නැහැ. ඊට පස්සේ අපි බැලුවොත් last 7 day කියන්නේ ආසන්න දවස් 7 ඇතුළත දළු එකතු කිරීම කීයක් තියෙද කියන එක. ඊට පස්සේ last month, this month කියන්නේ මේ මාසේ, last month කියන්නේ ඊට කලින් මාසේ. ඉතින් ඒ විදිහට තියෙනවා. ඉතින් දැන් අපි
ඊයේ දවසට දළුව එකතු කිරීම දාන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඒකට අපි මේ විදිහට ලාස්ට් ඩේ කියන එක දාගෙන මෙතන ඇඩ් නිව් එක කියන එකට යනවා. එතකොට දැන් මෙතන මේ දිනේ තියෙන්නේ අද දිනේ. අපි මේ දිනේ ඊයේ දවසට දාන්න ඕනේ. ඊයේ දවසට දාලා අපි එක දළු ගානක් ඇඩ් කරමු බලන්න. මෙයා දළු කිලෝ 15ක් දුන්නා කියලා අපි දාමු. හරි. ඔයගලන්ට පේනවා මෙතෙන්ට එක රෙකෝඩ් එකක් ඇඩ් වුණා. ඉතින් මම ආයෙත් මේ ඇඩ් නිව් කියන එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම පළවෙනි පාර මේ දිනේ වෙනස් කරාට පස්සේ ඒ දිනේ දිගටම තුන්වෙනිදට වැල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ඒ යම් කිසි දිනයකට ඇතුළත් කරද්දී ඒ දිනේ මුලින්ම වෙනස් කරාට පස්සේ ආයෙ වෙනස් කරන්න ඕනේ නැහැ. ඒ දිනේට අපිට දළු ගණන් ටික ඔක්කොම ඇඩ් කරලාගෙන ගිය හැකියි. දැන් අපි අංක දෙකට දළු කිලෝ 5ක් දාමු. හරි. දැන් දෙන්නයි. ඔය විදිහට ඔයාලට එකතු කරගෙන ගිය හැකියි. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අපි බලමු දැන් ඊයේ දවසනේ මේ ඊටත් පස්සේ දවසක් වුණොත් කොහොමද ඒක කරන්න කියන එක. එතකොට ඊයේ දවසටත් පස්සේ දවසක් වුණොත් මෙතන අපිට දීලා නැහැ. එහෙම එක. ඉතින් එතකොට අපිට මේ කස්ටම් රේන්ජ් කියන එකට තමයි යන්න වෙන්නේ. එතකොට ඒකෙදි මේ ස්ටාර්ට් ඩේට් එක අපි ඊයේ දවස් 3. එතකොට අපි පෙරේද දවසට දාමු දෙවනිදා. එතකොට ස්ටාර්ට් ඩේට් එක දෙවනිදාට සෙට් කරලා එන්ඩ් ඩේට් එකත් අපි දෙවනිදාට සෙට් කරන්න අපිට දෙවනිදාට මේ ෆීල්ඩ් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔන්න දෙවනිදාට කිසිම දළු ගානක් දාලා නැහැ. ඉතින් අපි දෙවනිදාට දළු ගානක් ඇඩ් කරමු. ඇඩ් ගියා අපි මෙතනින් දිනේ වෙනස් කරගත්තා. අපි පළවෙනියට දළු කිලෝ 20ක් දාමු. හරි. ඔයාලට පේනවා ලස්සනට මෙතනට දළු ගණන් ඇඩ් වෙන හැටි පේනවා. ඉතින් මේ විදිහට ඊටාම සරල විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ දවසේ දළු ගණන් ටික සිස්ටම් එකට ඇතුළත් කරගන්න. ඉතින් මෙතන මොකක් හරි වෙනසක් ඒ කියන්නේ ඔයා ඇතුළත් කරපු දළු ගණන් වල මොනවා හරි වෙනසක් වුණා නම් ඔයාලට මෙන්න මේ එඩිට් කියන එක ක්ලික් කරලා මෙතනින් ඒ වෙනස ඒක වෙනස් කරගන්න පුළුවන්. අපි හිතමු මේ දළු ගාන 15යිනේ මේ 14යි කියලා. ඔයාලට ඒක ගිහිල්ලා යාවත් කාලීන කරන්න කියන ක්ලික් කරාම ඒ දළු ගාන වෙනස් වෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට මෙතන දළු ගානක් වැරදිලා යන්න වෙලා නම් ඒක මේ ඩිලීට් බටන් එකෙන් අයින් කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඊටාම සරලව තේමිතුරු භාවිතා කරලා ඔයාලට දළු ගණන් දවස ගාන එකතු කරන දළු ගණන් සිස්ටම් එකට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් පැහැදිලිව ඔයාලට බලා ගන්නත් පුළුවන් කීයක් එකතු කරාද සහ අංක 1කින් කීයක් එකතු කරාද අංක 2කින් කීයක් එකතු කරාද සහ එකතු කිරීම ගන්න කීයද කියන ඒ වගේ තම සරලව හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මට කියන්න අමතක වෙච්ච දෙයක් තමයි දැන් අපි ටුඩේ කියන එක දාගමු. යම් කිසි සමාජිකයෙක්ට අපි ටුඩේ කියන එක නෙමෙයි අපි දාගමු this month කියන එක. එතකොට මේ මාසෙ තුල අපිට යම්කිසි සමාජිකයෙක්ගේ දළු ගණන් ටික ඔක්කොම බලා ගන්න ඕනේ වුණොත් අපි මෙන්න මෙතන එකතු කිරීම සොයන්න කියන දන අපිට සමාජික අංක ගහන්න පුළුවන්. ඉතින් අපි 4 ගමු. ඊට ඔයාලට බලා ගන්න පුළුවන් එයාට අදාළ මේ මාසේ මේ සමාජිකයට අදාළ දළු ගණන් ටික මෙතන පෙන්නනවා බලන්න. අංක 4 9යි 4 වෙනිදා දළු දීලා තියෙනවා කිලෝ 10ක් අංක 1ට 9 4 දළු දීලා තියෙනවා කිලෝ 20ක් අංක 2ට. අපි වෙන කෙනෙක්ගේ ගමු මෙයාගේ ඒ දිනේ විතරයි දීලා තියෙන්නේ. අංක 1 ගහලා බලමු. එකතු කිරීම this month අංක 1. බලමු අංක 1. හරි. අංක 1 දින කීපයක් තියෙනවා. මේ මාසෙට 4 වෙනිදා දළු දීලා තියෙනවා. 3 වෙනිදා දළු දීලා තියෙනවා. දෙවනිදා දළු දීලා තියෙනවා. ඉතින් බලන්න දෙවනිදා කිලෝ 20ක් දීලා තියෙනවා. 15ක් දීලා තියෙනවා 3 වෙනිදා. 4 වෙනිදා කිලෝ 20ක් දීලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පැහැදිලිව වෙන වෙනම data බලා ගන්න හැකියාව මේ සිස්ටම් එකකින් අපි හදලා දීලා තියෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද හරියටම අඩු කිරීම දාගන්නේ සහ අඩු කිරීම කොහොමද තොග එක්ක සම්බන්ධ කරලා වැඩ කටයුතු කරගෙන යන්නේ කියන එක.